ගෙදර වුණත් අසල්වැසියකින් තමයි වැඩිපුරම ප්‍රවේශ වෙන්න ඕනේ. ඒ වගේ තමයි ලංකාව ළඟම ඉන්න ඉන්දියාව තමයි අපිට කරන්න පුළුවන් ධර්මම කෙනෙහිලිකම් කරලා තියෙන්නේ. හරි. වැඩිපුරම ලංකාව ආක්‍රමණය කරලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ. ඒතකොට මේ දකුණු ඉන්දියාවෙන් අපේ රටට ආක්‍රමණ එල්ල වෙන නිසා මේ ලංකාවේ රජවරු යුද්ධයකට කලින් මේගොල්ලෝ සූදානම් වෙනවා. ඒකට කියන්නේ పూర్ව ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කිරීම. పూర్ව ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කරනවා. අපි මේක පළවෙනි කරුණ විදිහට ගන්නවා. රජරට යුද්ධ උපක්‍රම වල ප්‍රධාන එක තමයි పూర్ව ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කිරීම. එතකොට පුතේ පළවෙනි එක මේ යුද්ධයකට එන්න කලින් අපේ රටේ රජවරු සූදානම් පිට ඉන්නේ. හරිද? සූදානම් පිට ඉන්නේ වරෙන් අව ගහන කියලා ඉන්නේ. හරිද? పూర్ව ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කිරීම අපේ මේ රජවරු අනුරාධපුරයේ පොළොන්නරුවේ රජවරු භාවිතා කරපු ප්‍රධානම යුද උපක්‍රමය. పూర్ව ආරක්ෂක ක්‍රම. දැන් මේ పూర్ව ආරක්ෂක ක්‍රම ගැන භාවිතා කිරීම මොනවද කියලා කතා කරන්න ඕනේ. මේක කතා කරන්න කලින් අපි ප්‍රධාන කරුණු ටික කතා කරමු. හරිද? මේක పూర్ව ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කිරීම. ඊළඟ එක තමයි මේ රජවරු රට පාලනය කරද්දී දැන් මේ යුද්ධයක් අවස්ථාවකදී යුද්ධයක් ඇති වුණොත් එහෙම යුද්ධයකදී මුහුණ දීමට මේගොල්ලන්ට චතුරංගනී සේනාවක් ඉන්නවා. චතුරංගනී සේනාව. ඒ කියන්නේ අද වර්තමානයේ නම් නාවික සහ ගුවන් පාවල කියලා හමුදා ත්‍රිත්වයක් තියෙනවා. ත්‍රිවිධ හමුදා. මේ ත්‍රිවිධ හමුදාව තමයි ඉස්සර හිටියේ සිව් මහා සේනාව. ඒ කියන්නේ චතුරංගනී සේනාව. ඒ තමයි අස්ත්‍රිය පාවල කියන සේනාවන්. සිව්රංග සේනාවකින් යුක්ත වී චතුරංගනී සේනාව. මේක දකුණු ඉන්දියාව රජවරුන්ටත් හිටිය සිව්රංග සේනාව, ලංකාව රජවරුන්ටත් සිව්රංග සේනාවක් හිටියා. ඇත් හමුදාවක්, අස් හමුදාවක්, ඊට පස්සේ ඒ අසලුවන් පිට යන හමුදාව